වගේම අද දැවැන්ත සංදර්ශනය රිත්මා සංගීතත් කර මහා සංගීත රාත්‍රිය ඔබට ලුණුවිල සාන්තානාපුර ශලිනි වීඩියෝ ආයතනයයි දැවැන්ත ලෙස මේ සංදර්ශනය ඔබ තමුන්නාන්සේලා වෙත මෑත දිනකදී අනාගතයේ නුදුරු දිනකදී නැවත නැවතත් මේ ප්‍රසංගය රස විඳීමේ හැකියාව ඊටමත් අපූර්ව රූප රචනයකට යොමු කරන්නේ පුරෝරේ තැවැන්තම වීඩියෝ ගත කිරීමේ ශිල්පීන් එකාසු කරගෙන අද තැවැන්ත ගමනක් යන සාන්තානාපුර ලුණුවිල ශලිනි වීඩියෝ අද ප්‍රධාන වීඩියෝ ගත කිරීම බාරව සිටින්නේ අපි ඔබට ප්‍රධාන කොට මතක් කරනවා ඔබගේ එළඹෙන පිය සම්භාෂණ උත්සවය මංගල උත්සවය ඡායාරූප ගත කරවා ගන්නට වීඩියෝ ගත කරවා ගන්නට ඊටමත් විශ්වාසනීය අගනා සේවාවකින් වැඩි කලක් පවතිනකට වැඩකට කරගන්න ඔබ යා යුතු එකම ස්ථානයේ හැටියටයි අපේ ශලිනි වීඩියෝ ආයතනය නිරන්තරයෙන් සිහිපත් කරන්නේ. එමනම් ශලිනි වීඩියෝ සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ඉතාලි රටේ සේවය කරන නාපොලි නුවර සේවය කරන චින්තක දිල්හාන් ඔබට මෙහෙම ස්තුතියි. එවැගේම සීලම අනුග්‍රහක බවතුන් ඉතාලි රටේ සිට ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේදී ප්‍රධාන සම්බන්ධීකරණ දායකත්වය කෙනසිය තිසේරා මෙතුනේ ඔබ මම හිතන්නේ වයිසින් මුහු පුරා ගියත් තමන්ගේ කොල්ලෝ එක එකතු වෙලා මේ දැවැන්ත කටයුත්තේදී ප්‍රධාන සංවිධාන ශක්තිය දේව මාතා අපගේ ප්‍රතිමාව වෙනුවෙන් වාර්ෂික මංගලයෙන් දුන්නා වූ සහයෝගයට කෙනසිය තිසේරා මෙතුණු ප්‍රධාන ස්තුතිය පුද කරනවා. ඒ වගේම සංගීත කණ්ඩායම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයූ සරත් නෙල්සන් මහත්මයාණෙනි ඔබගේ නිතර දෙවේලේ මේ යන රටෙන් මේ අපූර්ව සංගීත කණ්ඩායම අද මේ දැවැන්ත ප්‍රසංගයට කැඳවා නෙමෙයි ඔබ දුන්නා වූ අත්වැල් පිළිබඳව අප නිරන්තරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම කලාකරුවන් සම්බන්ධීකරණයේදී චනිත රසංග ඔබගේ පුරවරේ මොළවත්තු පුරවරේ ආදරණීය මගේ මිත්‍රත්වය ලෙන්ගතු සෙනෙහස මිත්‍රත්වය ජනිත රසංග ඒ වගේම රිත්මා සංගීත කණ්ඩායමේ ආදරණීය කළමනාකාරීත්වය අප නිරන්තරයෙන් සිහිපත් කරනවා. ජනිත ඔබට බෙහෙවින්ම ස්තුතියි පිං දුන්නා වූ සහයෝගය පිළිබඳව. මෙන්න ශ්‍රී ලංක ඡායගත් අපූර්ව සංගීත තරුවක්. ඔහු ඩ්‍රීම් ස්ටාර් හරහා සංගීතයේ ලෝකයේ වැළඳගත්දී මෑත කාලීනවන් සංගීත කලාවෙන් ජීවිතය ලැබපු ආදරණීය සංගීත ශිල්පියෙක් හැටියටයි මා හඳුනාගන්නේ. පළමු කොට ප්‍රධාන කොට මට ප්‍රසංග වේදිකාවේ තනියෙන් මුණ ගැසෙන මගේ ආදරණීය මිත්‍රයා මෙන්න කොණ්ඩේ ගාලා ඊටම සුසිඳු ඉසකෙස් නැතුව මෙන්න ප්‍රසංග වේදිකාවට ගොඩන මගේ ආදරණීය මිත්‍රයා එන්න මිත්‍රයන්ගේ ප්‍රසංග වේදිකාවට අපි ආරාධනා කරමු ඕල් රයිට් නාමය හරහා ඔබ මා හඳුනාගත් ආදරණීය ගාන ශිල්පියා මෙන්න ආරාධනා කරමු හොඳ දැවැන්ත චව සම්පන්න අත් පොළසන් හරගින් තුෂාර සුබසිංහ all right නියාමක හඬ ඔරයි බොහොම ස්තුතියි පළවෙනි වතාවට මමත් මේ ගායකයෙක් වෙලා තනියෙන් ආපු දවස නැත්තම් අද ජොබ් එකක් ඉවරයි රයිට් ගෙදර ඉන්න දින දවස් අද විතරයි ඒ දවස අපේ ජනිත අනිවාර්යෙන් මට විතරක් නෙමෙයි සකුරා සංගීත කණ්ඩායම අපේ ජූට්ටත් කතා කරලා තිබුණා. නමුත් මම හිතන්නේ ජූට් පොඩ්ඩක් කාර්යබහුලයි. ඉතින් කොහොම වුණත් මට පොඩි සපෝට් එකක් වුණා අපේ යාළුවෝ. කවදාත් තෝපුවෙන් එහාට ඉන්නේ සංගීතය කියන දේ ඇඟේ දුවන අය. මල්ලියත් උස්ස මුඩන යාළුවෝ සපෝට් එකක් වුණා අපේ යාළුවෝ ඩාන්ස් කරන. නියමයි. ගොඩක් සතුටුයි. සුන්දර සංගීත කණ්ඩායමක් සුබ අනාගතයක්. ඉතින් මං හිතුවෙත් නෑ මං ආස කරන ගීතේ මේ දවස්වල ලංකාවේ අපි යද්දී ඒ වගේම රටවල් වලට යද්දී ගායන ගීතය රස විඳිමු. ලස්සනයි. ලස්සනයි බලන්න ඔයාගේ මල් හින පුණු සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා හෝ රංගනේ කන්නේ සාද ඔය නටන්නේ මේ රංගනේ මාන්නේ සාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හින පුණු සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා හෝ රංගනේ කන්නේ සාද ඔය නටන්නේ මේ රංගනේ මන්
නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න මම කිව්වේ රංගනියෝ ගැන අර ගෙදර මට පේනවා අක්කලා තුන් දෙනෙක් නටනවා නියමයි ගොඩක් හොඳයි අපි ගාව මල්ලියා පුඩියක් දාලා දුස්සලා රැලි පෙරලයි ගංගාවේ රැලි වගේ කැලුම් දේ සුනිල සිතැඟිදේ රැලි පෙරලයි ගංගාවේ රැලි වගේ කැලුම් දේ සුනිල සිතැඟිදේ රට උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි දෑත දීලා හැරිලා බලලා අතැඟිලි නටාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි මේ රංගනේ කන්නිසාද ඔය නටන්නේ හෝ රංගනේ මන්නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න සුනිල ඇස් දෙකේ හරියට නිකන් අරයාගේ වගේ නලලේ රන් තිලගේ දිලිසේවි සිත වගේ කැලුම් දේ සුනිල ඇස් දෙකේ රත උලාලා දෙතොල් පාලා හසරලි නගාවි දෑත දීලා හැරිලා බලලා අතැඟිලි නටාවි ඇයි බොරුවේ මම දනිමි සුදාගේ සිතුවිලි හෝ රංගනී කන්නිසාද ඔය නටන්නේ මේ රංගනේ මන්නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හින කුණු සඳක් නැගෙන්න එපා කැලුම් පෙර හෝ රංගනේ කන්නිසාද ඔය නටන්නේ මේ රංගනේ මන්නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හින කුණු සඳක් නැගෙන්න එපා කැලුම් පෙර හෝ රංගනේ කන්නිසාද ඔය නටන්නේ මේ රංගනේ මන්නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න රයිට් ගොඩක් සතුටුයි ඇත්තටම මේ හොඳ දෙයක් මොකද අලුත් සංගීත කණ්ඩායමක් අපේ ජනිත රසාංග අධ්‍යක්ෂණය කරලා එළියට දාලා ඒ වගේමයි මාව හඳුන්වා මම ලංකාවේ ගොඩක් ආදරය කරන ප්‍රිය කරන අහිංසක චරිතයක් අපේ මිත්‍රයා දමිත් වර්ණකුල ඉතින් ආදරෙන් මතක් කරන්න ඕන ඔහු ඊට කලින් යුතුයකමක් තියෙනවා ඉෂ්ට කරන්න දමිත් මම ඔහුට ආරාධනා